මාළු මඩම තුල මව්පියෝ ලතැවෙන්නේ. අද ලෝකය ගොඩාක් දියුණු වෙලා හැබැයි අම්මා ගාව තිබුණු යන්ත්‍රය ලෝකේ තවත් කාටවත් බැරි වුණා නිර්මාණය කරන්න. තමන්ගේ ශරීරය තුල පවත්නා වූ රක්ත රුධිරය සුදු පාට කිරි බවට පත් කරලා කොච්චර පොවල තියනවද මගේ අම්මා මට කිව්වේ පුතේ ඔබට පෑ දෙකෙන් දෙකට කිරි දුන්ට කියලා. අවුරුද්දක් මාරක් යනකොට අම්මගේ ලේ ටික අපි කොච්චර බිල තියනවද? ඒ ආදර බර අම්මා අපි වෙනුවෙන් ගොඩාක් අනුකම්ප කළා. හැබැයි දරුවෝ ටිකක් ලොකු මහත් වෙනකොට සල්ලි මිල මුදල් අත ගෑවෙනකොට කසාදයක් කරලා ගෙදරින් යනකොට පිඟතුණි නම්මුනාම හම්බෙනකොට පුංචි කාලේ අම්මගෙන් රස කර බීපු කිරිවල රසය පොඩි කාලේ පෙව් කිරිවල රසය දුවට පොතුට දැන් නම් හරි විෂය ඇසුනේ ලේලිගේ බෑනාගේ බසය නැත්නම් සම්පත් වල ආනුහසය ලීලිද කිව්වේ මෙහෙම කරන්න මහලු මඩම තුල මව්පියෝ දමන්න අම්මලා දෙන්නේ නැතයි සිතන්න හිතක් නැද්ද මාගේ පුතේ කියන්න හිතක් නැද්ද මාගේ පුතේ කියන්න. ආදර බර අම්මා අප්පච්චිත් එක්ක එකතු වෙලා දරුවන්ගේ ජීවිතය ගොඩ ගන්නට කොච්චර වේසුණාද කියන එක පිංගතුනේ කවදාවත් වචන වලින් විස්තර කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අර වැඩිහිටි නිවාසෙට අම්මා තාත්තා ගොඩාක් අසරණ වෙලා දරුවන් කවදාවත් බලන්න එන්නේ නැහැ. දෙමව්පියන් ගොඩාක් අසරණ වෙලා දුක්බර ජීවිතය ගත කරනවා. මහලු මඩම කොයි වගේද කියලා කියනවනම් කුසගින්නක් නැදෙන්නේ දරුවන් මට සේවෙනවා මහලු මඩම ගිනි ගොඩක් හදවත දැවි යනවා දරුවන් උස්මාත් වෙලා මිල මුදලට තැන දෙනවා දරු දුක ඉවසන්නට බැහැ ඇඟ මස්ලේ කියනවා ගෙදර බුදුන් දෙමව්පියා කියලා ඒ බොදු හිමි කිව්වේ ඒ බණ පොත නොවේද පුත මා නුඹලගේ අත දිව්